welcome back to my YouTube channel. අද චුට්ටක් ස්පෙෂල් ඩේ එකක්. මොකද අපේ අංකල්ගේ අද බර්ත්ඩේ එක. ඉතින් අපි අද උදේම පින්කමකට ලෑස්ති වෙන්නේ. අපි ඔක්කොලාම හොරණ පන්සලකට යනවා දානයක් දෙන්න ඒ උපන්දිනේ වෙනුවෙන්. ඉතින් මට good morning vlog එක බලන ඔයාලා කොයි වෙලාවෙ මේක බලනවද දන්නේ නැහැ. ඉතින් මම දැන් වොෂ් එකක් දාගෙන ඇඳුමක් ඇඳගෙන පොඩි ට්‍රීට් එකක් මගේ ගානේ යාට මම දෙන්න යන්නේ. පුංචි ට්‍රීට් එකක්. ඉතින් අපි බලමු ඒකට යා කොහොම රියැක්ට් කරයිද කියලා. ඉතින් අපි කට්ටියම යනවා මගේ පොඩි ට්‍රීට් එක දෙන්න. එයා දන්නේ නැහැ මං කේක් එකක් ගෙනල්ලා එයාට කපන්න යන්නේ කියලා. ඉතින් එයා ටිකක් සර්ප්‍රයිස් වුණා. වයසක තරුණ කියලා නැහැ. අපි හැමෝම කැමති අපිට පොඩි ට්‍රීට් ලැබෙනවට මේ ජීවිතේදී නේද? ඒක වයස් ભેදයකින් තොරව අපි කැමති දෙයක්. මේ වගේ ස්පෙෂල් දවසක විශේෂයෙන්ම අපි ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවනේ. බලාපොරොත්තු වෙනවා කියන්නේ අපි ආසයි මේ වගේ දේවල් කරනවට. ඉතින් ඔයාලගේ ජීවිතේත් වැදගත් අය මේ වගේ දවස්වලදී මග ඇරව ගන්නේ නැතුව ඔයාලට පුළුවන් පුංචි දෙයකින් හරි එයාලව සතුටු කරන්න බලන්න. ඒක අපේ යුතුයකම වගේම හැමෝගෙම සතුට වෙනුවෙන් කරන දෙයක් වෙන්න ඕනේ. To you, happy birthday to you, happy birthday dear Jananda, happy birthday to you. Kung malul, ya. Endo yan. ඒකත් ඉවර වෙලා අපි වාහනේට නැග්ගා අපේ ගමන පිටත් වෙන්න. තමයි අපි දෙන්න එක්කම කරේ ආලු එක අරන් ගිහින් මෙතුම ආවොත්. මේ වෙලාවේදී නම් මගේ බබා නිදි. මොකද එයා උදේම නැගිට්ටා. අපි මෙහෙන් 6ට යන්න පිටත් වුණ නිසා එයා පාන්දර නැගිට්ටානේ. ඒක නිසා ටිකක් නිදිමතේ හිටියේ. එයා යනකම්ම නිදාගත්තා. මානු මේ
යන්න තිබ්බා. කොහොම හරි අපි ආවා බක්කුල මහා සෑය වැඳගන්න. ඉතින් මේ තියෙන්නේ පන්සල. යන්න තිබ්බා. අපි ආවා. අපි ආවා. අපි වාහනේ දාලා බඩු ටිකත් බාගත්තා. ඊට පස්සේ අපි ඔක්කොලාම පින්කමට තමා මේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ දානශාලාව. හාමුදුරුවෝ වඩින්න කලින් අපි එතන තියෙන වැඩ ටිකත් ඉවර කරගත්තා. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මම මේ පන්සලෙම පෙන්නනවා. මේ පන්සල ළමයි පුදුම ලස්සනක්. මෙතෙන්ට ගියාට පස්සේ ළමයි දිව්‍ය ලෝකේ වගේ මාරම ලස්සනයි, මාරම නිශ්ශබ්දයි. මේ කැමරාවට පේනවට වැඩිය හරිම ලස්සනයි මෙතන. ඔයාලත් ගිහිල්ලා බලන්න. මේක තියෙන්නේ හොරණ බක්කුල මහා සෑය කියලා. මං හිතන්නේ ඉන්දියන් තීම් එකකට වගේ තමයි හදලා තියෙන්නේ මේ පන්සල. මාරම ලස්සනයි, කියන්න වචන නැහැ. යනවා නම් යන්න මේ වගේ පන්සල් බලන්න. මේක ඇතුළට ආපුහම දිව්‍ය ලෝකයකට ආවා වගේ. ඒ තරම් හරිම ලස්සනයි. බලන්නකො වටපිටාවේ ලස්සන. Aku butuh satu බලන්නකෝ ඒකේ ලස්සන. දිම බලාගෙන යන්න. හරි ලස්සනයි අනේ. ඉතින් අපි හාමුදුරුවෝ වඩම්මන්න කලින් බුද්ධ පූජාව ලෑස්ති කරගත්තා.
මෙතෙන්න දායකත්වයේ දෙන හැමෝටම බුද්ධ පූජාව බෙදන්න chance එකක් තියෙනවා. ඉතින් හැමෝටම පොඩ බුද්ධ පූජාව වගේම හාමුදුරන්ට දාන පූජා කරන්නත් අවස්ථාව හම්බෙනවා. දානේ වැඩ ටික එතන ඉවර කරලා අපි හැමෝම යන්න පිටත් වුණා. 73 වෙනි ජන්මදිනය වෙනුවෙන් අද අපිට ප්‍රීතිමත් අවස්ථාවක් උදා වුණා. ඔතනදී හැමෝම උපන්දිනය වෙනුවෙන් පොඩි කතාවක් පැවැත්තුවා. අපේ බබා නම් එතකොටත් නිදී වාහනේ යන ගමන් තමයි අපි කතාව කරේ. ඊට පස්සේ අපි දවල් කෑමකට හෝටලයකට ගියා. අපි ඔක්කොලාම බුරියානි කාලා එතනින් එන්න පිටත් වුණා. අපිත් එක්ක ගමන ගිය අනිත් කට්ටියත් එක්කත් අපි කේක් එකක් කපන්න අමතක කරේ නැහැ. අපි අයිස්ක්‍රීම් කන්න තැනකට බැහැලා එතන අපි කේක් එකකුත් කැපුවා. අයිතින් ගොඩ ගා ඈ ඔව් කිව්වා නෑ ඔව් කියන්න බෑ ආයෙ මෙතන අයිස්ක්‍රීම් වල විශේෂත්වය තමා තනිකර පොල් වලින් තමා මේ අයිස්ක්‍රීම් එක හදන්නේ. මාරම රසයි. දැන් වෙලාව 4:40යි. අපි දැන් තමා ගෙදර ආවේ. ඔයාලත් ගිහිල්ලා බලන්න බක්කුල මහා සෑයට ගියපු කට්ටියත් ඇති. නැති අය අනිවාර්යෙන්ම ඔය ආසයින් සමහරක් කට්ටිය පන්සල් වලට යන මම නම් හරිම ආසයි. එක පන්සල් වලට ගිහිල්ලා ඒ වගේ තියෙන රූප අනම්මනම් පිළිම જાති හැම බලන්න. ඉතින් අන්න එහෙම කැමති අයට ඕනයි යන්න පුළුවන්. මේක තියෙන්නේ හොරණ බක්කුල මහා සෑය කියලා Google Map එකේ හරි සර්ච් කරලා ඔයාලා ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්ම. ලස්සනයි. ඔය තොරණක් පේන්න තිබ්බේ ඊට කලින් දවසේ එයාලා ධාතු පෙන්නලා තියෙනවා. ඒක නිසා තමයි එතන තොරණක් ගහලා තිබ්බේ. නැත්තම් එතන තොරණක් නැහැ. ඉතින් අපි ගමන ලස්සනට ඉවර වුණා. හරිම සතුටුයි. අදට එහෙනම් මම වීඩියෝ එකේ එන්ඩ් කරනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරේ. සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් 500ට ළඟා වෙන ගමන් ඉන්නේ. ඉතින් කොහොම හරි 500 සම්පූර්ණ කරගන්නත් ඔයාලගේ උදව් ආදරෙන් මම ඉල්ලනවා. ඉන්න කට්ටිය දිගටම එකතු වෙලා ඉන්න. මම වෙනස් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයාලට. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. මගේ WhatsApp channel එකට ඔයාලා තාම join වෙලා නැත්නම් description එකේ මගේ link එක තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒකටත් join වෙන්න. පන්සල ලස්සනයිද? පතල ලස්සනයි නේද? ඉස්කෝලේ යන්න නැතුව ඔයා පන්සල් ගියා නේද අද? ඔව්. කමන්නේ නේද? කන්නේ. පව් සිද්ධ වෙන්නේ නැහනේ. කව් කිල්ලනේ. ඒකනේ ලස්සන. අපි මවුලු බැලුවා. එයාගේ අපි ගෙදර එනකොට එයාගේ මාළුවා නැති වෙලා ඒක ඔය කියන්නේ මන් දන්නේ මොන හේතුවක් නිසා මාළුවා නැති වුණාද කියලා. හරි දුකයි ඒක. ඉතින් ඒක නිසා අපි බබාට අලුත් බාලුවෙක් ගේමු. හරිද? හා. පව් නේද පුතේ? මාළු පව්. මාළු මෙන්න. ඔව් මැරිලා පව් නේද? අපි වලදාමු. හා. හා. ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ආයෙත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම අදට vlog එක ඉවර කරනවා. අලුත් vlog එකකින් හම්බෙමු. අදට මං ගිහිල්ලා එන්නම්. bye bye. Bye bye. Bye bye.